Hi යාළුවනේ කොහමද? අද මම ඔයාලට පොඩි වීඩියෝ එකක් කරන් ආවා. ඒ තමයි ඇත්තම කිව්වොත් මම ගොඩක් දවස් බලන් හිටපු MacBook එකක් ගන්න යන්නේ. මම ඔයාලට චූටි ෂෝට් එකක් කරන් එන්න මම කොහෙද මේ යන්නේ කියලා ඉවරලා. මම ඇත්තටම ගියේ ඩුබායි වල තියෙනවා මිර්ඩිෆ් මෝල් කියලා මෝල් එකක්. ඒකට තමයි ගියේ. මම ඇත්තටම මේ MacBook එක පොඩ්ඩක් හෙව්වා ගන්න තිබ්බේ නෑ කොහෙවත්. හොයලා අන්තිමට මට එක ලොකේෂන් එකක් හම්බුණා. ඒ තමයි මිර්ඩිෆ් සිටි මෝල් එක. ටිකක් මම ඉන්න තැනට ටිකක් දුරයි. කොමාරි වාගෙන ගිහිල්ලා මම ගත්ත MacBook එක මට තිබ්බා. මම ගත්තේ MacBook Air M2 version එක. මම ඔයාලට මේ වීඩියෝ එකේදී පෙන්නනවා ඉස්සරහට පේන මම පොඩ්ඩක් සර්ච් කරලා බලුවා ගන්න කලින් මොකද්ද ගන්න MacBook එක කියලා. ඔයාලට දැන් මෙතන පේනවා මම ගන්න MacBook එක මොකද්ද කියලා ඉවරලා. ෆයිනලි කොමාරි මම MacBook එක සෙලෙක්ට් කරගත්තා. ඒක තමයි M2 එක. ඒක grey එක midnight color එක මම ආස color එකක්. ඒක පට්ට ලස්සනයි මාර ලස්සනයි. ඔයාලට පේන විදිහ මගේ වීඩියෝ එකේ මේ මම චූටි කැලලක් ඔයාලට දාන්නම් ෂෝට් එකක්. සෝ කොහොමරි ෆයිනලි බල්ලි ඉවරලා මට ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකක් හම්බුණා. ඉතින් මාර ලස්සනයි පට්ට අවුට්ලුක් එක මාර ලස්සනයි අපියරන්ස් එක සුපිරි. ඒ වගේම මම පොඩ්ඩක් අන්බොක්ස් කරලා බැලුවා ගන්න වෙලාවේදී කොහොමද ෆීචර්ස් කියලා ඉවරලා. මම ගන්න කලින් අත්ත චුට්ටක් සර්ච් කරලා බැලුවා කොහොමද කියලා ඉවරලා. මේ ඔයාලට පේන විදිහ මම අන්බොක්ස් කරා එතනදීම අන්බොක්ස් කරාගෙන මම පොඩ්ඩක් බොක්ස් එක ඕපන් කරලා බැලුවා කොහොමද අපියරන්ස් එක කියලා ඉවරලා. සෝ මේක brand new condition Emax එකෙන් තමයි මම ගත්තේ. කොහොමද Emax එකේ පොඩි ඩිස්කවුන්ට් වගේක් තිබ්බා මේ දවස්වල අපි මෙහි ඩුබායි වල රාමදාන් ඔෆර්ස් යන නිසා. ඉතින් මම බලලා රාමදාන් ඔෆර් එකකට ගත්තා. සෝ මේක තමයි MacBook එක. මාර ලස්සන ඔයාලත් ගන්න ඉන්නව නම් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න මේ දවස්වල UAE ඉන්න කට්ටිය Emax එකේ ගොඩක් ඔෆර්ස් දාලා තියෙනවා. ඒත් එකම කියන්න ඕනේ ඔයාලට ගන්න පුළුවන් මේක tabby එක හරහා ගන්න පුළුවන්. ඔයාලට full payment cash ගන්න ඕනේ නැත්නම් tabby එක use කරලා ඉවරලා ඔයාලගේ credit limit එක වැඩි කර. මොකද tabby එක Emax එකේ approved. Okay guys, thank you so much video එක බලුවාට එනම්